හයි කොහොමද ඔයාලට? හැමදාම බිත්තර කන්නේ එකම විදිහටනේ. ඒ හින්දා අපි අද හදමු මසාල රසට රසම රස බිත්තර කරි එකක්. ඉස්සෙල්ලා අපිට ඕන වෙනවා මේකට බිත්තර. නේද? බිත්තර කරි එක හදන්න බිත්තරනේ ඕන වෙන්නේ. මම මෙතන ගන්නවා බිත්තර 4ක්. ඒක දෙකට කපා ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේකට තක්කාලි. මම නම් මේ වෙලාවේ තක්කාලි චුටි කෑලි වලට කපලා බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒක චොප් කරගත්තා. තව ඕන වෙනවා ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු. ඊට පස්සේ හීනියට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක්, අමුමිරිස් කරලා තලාගත්තු ඉඟුරු සුදු ලුණු, කරපිංචා ස්වල්පයක්. ඔයාලා සැරට කන්න කැමති නම් මිරිස් කරල් 2ක් විතර දැම්මට කමක් නැහැ. මම නම් 1 කරලක් තමයි දැම්මේ මෙතනදී. පෑන් එක ලිපේ තියලා මම දැන් මේකට තෙල් ස්වල්පයක් දාගත්තා. තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට අපි මේකට දාගන්න ඕනේ කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු ස්වල්පයක්. අපි මේ තුනම හොඳට තෙල් ටිකත් එක්ක කරවෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ රන්වන් පාට වෙනකන් චුට්ටක් බැද ගන්න ඕනේ. මිරිස් කුඩු ටිකයි කහ කුඩු ටිකයි හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඊට පස්සේ අපි කලින් කපාගත්තු බිත්තර භාගවල් ටික කහ මැදේ යටපැත්තට හිටින විදිහට තෙල් එක උඩින් මේ විදිහට නමා ගන්න ඕනේ. ඒ කියන්නේ තියාගන්න. අපි පෑන් එකේ තෙල් ටික හොඳට පෑන් එකේ විසිරීලා යන විදිහට තියාගන්න. නැත්නම් එක තැන තියෙනකොට මේ විදිහට හදාගන්න අපිට බෑ. ඔයාලට තේරෙනවා ටිකක් වෙලා යනකොට ඒක චුට්ටක් බිම දාගෙන එනකොට ඒක අනිත් පැත්ත හරව ගන්න. එතකොට ලස්සන කහ පාටක් ඇවිත් තියෙනවා බිත්තරේට. බිත්තරේ කැඩෙන්නේ නැති විදිහට හිමින්සරේ අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහට විනාඩි 2ක් විතර හොඳට තෙල් එකේ ඒ පැත්ත මේ පැත්ත දාලා ඔයගොල්ලෝ රන්වන් පාට වෙනකම් කහ පාට ලස්සන කහ පාටක් එනකන් තියාගන්න ඕනේ. එහෙම තියාගෙන අපි මේක වාජනයකට බාගන්න. ඊට පස්සේ අපි මේකට ගන්න ඕනේ මැටි ඇතිලියක්. හොඳට සෝදගෙන මැටි ඇතිලියක් පිටේ තියාගන්න. ඒක රත් වෙගෙන එනකොට අපි මේකට කලින් වගේම තමයි තෙල් ටිකක් දාගන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මේකට අපි අබෑටයි සුදුරු වැඩ ටිකකුයි දාගන්නවා. අබෑට ටික පුපුරගෙන එනකොට අපි මේකට හීනියට කපාගත්තු ලොකු ලුණු ගෙඩිය දාගන්නවා.
හොඳට කලවම් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ අපි මේකට කලින් කපාගෙන තියාගත්තු අමු මිරිස් කරලා තලාගත්තු සුදු ලූණු, ඉඟුරු මේ දෙකම හොඳට දාලා කලවම් කරගන්න ඕනේ. මේ ඔක්කොම ටික රන්වන් පාට වෙනකන් අපි බෙද ගන්න ඕනේ. නිතරම කලවම් කර කර බෙද ගන්න. මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. දැන් මේක මේ ගාන ඇති. ඒ හින්දා මේකට මං ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ කොත්තමල්ලි කුඩු ටික එකතු කරගන්නවා. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. කළු පාටක් වගේ නිකන් දුඹුරු පාටක් වගේ එනකොට මම මේකට කලින් චොප් කරලා තියාගත්තු තක්කාලි ටික දාගන්නවා. මේකට ඔයගොල්ලන්ට පුළුවන් වුණනම් තක්කාලි පේස්ට් එක දාන්නත් පුළුවන්. මං ගාව තක්කාලි පේස්ට් එක තිබ්බේ නැති හින්දා තමයි තක්කාලි ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා චොප් කරලා ගත්තේ. මේ ටිකේ චුට්ටක් වතුර ගතිය නිකන් බුබුලු ගතිය නැති වෙනකන් තියාගන්න. මෙන්න මේ වගේ ගාන එනකොට මට පේනවානේ මේ වගේ තද පේස්ට් එකක්. ඒ කියන්නේ නිකන් ඝනකම් වේගෙන එනකොට අපි මේකට වතුර ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි චුට්ට වෙලාවක් මේක වහලා මේ ටික නටන්න දෙන්න ඕනේ. පස්සේ චුට්ටක් ඇරලා බැලුවා මේ විදිහට හොඳට කලවම් කර කර විනාඩි 3ක් විතර ලිපේ තියාගන්න. මම විනාඩි 3කට පස්සේ ඇරලා බැලුවා චුට්ටක් වතුර ගතිය අඩු වෙලා උපු ගතියක් ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ මම මේකට අර කලින් අපි හදාගත්තු බිත්තර ටික මේකට දාගන්නවා. ඒ දාගෙන විනාඩි 2ක් විතර ආයිමත් වහලා තියන්න. ඊට පස්සේ විනාඩි 2කට පස්සේ ඔයගලන්ට පුළුවන් අපි අර කලින් කපලා තියාගත්තු කරපිංචා කොළ තියෙන්නේ. කරපිංචා කොළ ටිකක් උඩින් දාන්න. ඒ දාලා ආයිමත් විනාඩි 2ක් විතර වහලා තියන්න. එතකොට මේක හොඳට උකු ගතියට හොඳට ලස්සනට හිඳිලා තියෙනවා. මේ තියෙන මං හදාගත්තු මසාලා බිත්තර කරි එක. අපි බලමු දැන් මේක කොහොමද කියලා, රසයිද කියලා. ඇත්තට මේක හරිම රසයි. ඔයාලත් ගෙදර ඇත් එක්ක මේක හදාගෙන රස විඳින්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මතක ඇතුව මේකට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.